පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට කොමසාරිස් පාලනයකට හෙවත් නිලධාරි පාලනයකට යටත් කිරීමට වර්තමාන ආණ්ඩුව ජනාධිපතිවරයා ගෙන තිබෙන තීරණය ඉතාම අසාධාරණ සහ අනුවණ තීරණයක්. මොකද හේතුව පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගේ අතේ තිබෙන තාක් දුරට තමයි ඒවායේ සේවාව සැලකිය යුතු වශයෙන් මහජනතාවට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද ප්‍රාදේශීය සංවර්ධන කමිටු වල වැඩක් කරන්නේ නැහැ. ඒ හරහා කිරිච්ච සංවර්ධන වැඩ කරන්නේ නැහැ. විමධ්‍යගත ප්‍රතිපාදන දීලා නැහැ. ඒ මගින් ගමට කෙරෙන වැඩ ටික කරන්නේ නැහැ. එකම වැඩක් කරන කිසියම් තැනක් තියෙනවා නම් මේ පළාත් පාලන ආයතන ටික. දේශපාලන කෝන්තර විමහ ගන්න ඒ ආයතන ටික නිෂ්ක්‍රිය කරනවා කියන්නේ ඒ මගින් නිලධාරි පාලනයකට මඟ හදලා දෙනවා කියන්නේ ගමට එල්ල කරන තවත් ප්‍රබල ප්‍රහාරයක්. ඉතින් මේක මම හිතන්නේ මේ පළාත් පාලන മന്ത്രിවරු සභාපතිවරු නගරාධිපතිවරු අතිශය විශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාන් වටා පෙළ ගැහිලා ඉන්න නිසා ඒ වෛරය පිරිමසා ගන්න කරුණු ලබන ක්‍රියාමාර්ගයක් හැටියට තමයි අපි දකින්නේ. මේකෙන් වෙන්නේ විශාල අසාධාරණයක් ඒ සේවාව ලබන මහජනතාවට.